සුබ දවසක් වේවා. අද අපි යන්නේ බටහිර ඕස්ට්‍රේලියාවේ තරමක් වයඹ ප්‍රදේශයට වන්නට ඇති පෝට් හෙඩ්ලන්ඩ් වලට. පෝට් හෙඩ්ලන්ඩ් පිහිටලා තිබෙන්නේ බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රධානම නගරය වන පර්ත් සිට කිලෝමීටර් 1800ක් උතුරින්. මෙම ප්‍රදේශයට පෝට් හෙඩ්ලන්ඩ් කියන නම සැදිලා තිබෙන්නේ කොහොමද? චාල්ස් හෙඩ්ලන්ඩ් කියන නාවිකයා 1863 මෙම ගල්ෆ් එකට අහම්බයෙන් පැමිණ තිබෙනවා. චාල්ස් හෙඩ්ලන්ඩ් පැමිණි එම ස්ථානය පසුව පෝට් හෙඩ්ලන්ඩ් ලෙස නම් කොට තිබෙනවා. හරියට ලංකාවේ හම්බන්තොට වගේ. හම්බන්තොට කියන නම ආවේ ක්‍රිස්තු වර්ෂ 1400 පමණ ඉන්දුනීසියන් සහ චීන නාවිකයින් සම්පන් නැමැති යාත්‍රාවලින් හම්බන්තොට ස්වාභාවික තොටුපළට පැමිණ තිබෙන නිසා. එසේ සම්පන් නාවිකයින් පැමිණි ප්‍රදේශය සම්පන් තොට වෙලා පසුව හම්බන්තොට වුණා. පෝට් හෙඩ්ලන්ඩ් ලෝකයේ තිබෙන තුන්වන විශාල මුහුදු ජලය භාවිතා කරන ලුණු ලේවාය තමයි මේ පෝට් හෙඩ්ලන්ඩ්. වර්ග කිලෝමීටර් 125ක් සිසාරා පැතිරී ඇති ඉමක් නොපෙනෙන මේ ලුණු ලේවාය මගින් නිෂ්පාදනය කරන ලුණු චීනය, ඇමරිකාව, යුරෝපය ඇතුළු ලෝකයේ විවිධ රටවලට අපනයනය කෙරෙනවා. ලුණු ලේවාය කියලා කිව්වට එම ලේවායන්හි නිෂ්පාදනය වන්නේ ලුණු පමණක් නොවේ. අතුරු නිෂ්පාදන ලෙස මැග්නීසියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් සල්ෆේට්, පොටෑසියම් ක්ලෝරයිඩ්, ඒ කියන්නේ පොටෑෂ්, කැල්සියම් සල්ෆේට්, ජිප්සම්, බ්‍රෝමීන්, ආහාර සහ ඖෂධ සඳහා යොදා ගන්නා විවිධ ඇල්ගී වර්ග මෙහිදී ලැබෙනවා. මේ සියල්ලෙන් රටට විශාල ආදායමක් ලැබෙනවා. මේ අපට පෙනෙන්නේ ඉමක් කොනක් නොපෙනෙන ලුණු ලේවාය සහ එහි නිෂ්පාදනය කළ ලුණු කන්දක්. මේ ලුණු කන්ද මෙන්න මේ කිලෝමීටර් ගණනාවක් දිග දුම්රියක් මගින් කිලෝමීටර් 30ක් පමණ ඈත තිබෙන පෝට් හෙඩ්ලන්ඩ් වරායට ගෙන යනවා. මේ වරාය හරහා ලුණු සහ ආශ්‍රිත අනිකුත් නිෂ්පාදන විදේශයන්ට නැව්ගත වෙනවා. පෝට් හෙඩ්ලන්ඩ් ලුණු ලේවාය ආරම්භ කොට තිබෙන්නේ 1966 වසරේ. ඒ හම්බන්තොට ලේවාය වැනි සාමාන්‍ය ලුණු ලේවායක් විදිහට 1990 වසරේ දැවැන්ත විශාල කිරීම් සමග පසු කාලීනව ලෝකයේ ප්‍රමුඛතම නවීන තාක්ෂණයෙන් යුතු ලුණු නිෂ්පාදනාගාරයක් බවට මේ ලුණු ලේවාය පත්ව තිබෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරා පෝට් හෙඩ්ලන්ඩ් නම හැදලා තිබෙන්නේ හම්බන්තොට නම හැදුණු ආකාරයට කියලා. නම පමණක් නොවේ. තනිතලා භූමිය, උෂ්ණත්වය, මුහුදු සුළඟ, ගහකොළ ආදී සියල්ලම වාගේ හම්බන්තොටට සමානයි. හම්බන්තොට වගේම ස්වාභාවික තොටුපළක් මත ඉදිවුණු විශාල වරායකින්ද මෙම පෝට් හෙඩ්ලන්ඩ් සමන්විතයි. මේ ලුණු ලේවාය පරිසරය අපට විශාල ආදර්ශයක් සපයනවා. ඒ කොහොමද? අවාසනාවන්ත ලෙස මේ දිනවල ලුණු ඉන්දියාවෙන් ආනයනය කිරීමට අපට සිදු වෙලා තිබෙනවා. එදා 1977 සාහසික ආර්ථික වෙනස් කිරීම හරහා ලුණු සංස්ථාව ඇතුළු රාජ්‍ය සතුව තිබූ කර්මාන්තශාලා අඩපණ වීමට නොහැර දිගින් දිගටම තාක්ෂණය සමග ඉදිරියට ගෙන ආවේ නම් පවත්වාගෙන ආවේ නම් හම්බන්තොටත් මෙන්න මේ පෝට් හෙඩ්ලන්ඩ් වගේ විශාල ලුණු ලේවායක් මේ වන විට අපිට ලුණු රටින් ගෙන්නට අවශ්‍ය වන්නේ නැහැ. අඩු ගණනේ දැන් සිටවත් පටන් ගනිමු.